දැන් මේ වගේ ටික දාන්නේ මේ වගේ කැටලා වෙනස් වෙලා එනවා. ඒ වෙනස් වෙලා ආවට පස්සේ ආපහු මෙතන පාවිච්චි කරනවා අපි ගාමෙන්ට් එකකට. ඒක කියන්නේ ගාම්පලෙන් තමයි මේක වැඩ කරන්නේ. මේකෙන් කියන තේ ටික මෙතෙන්ට වැටුනහම අරයට මුලින්ම ඇදලා ගන්නවා. ඇදලා ගත්තාම මේ මැෂින් වලින් යටට වැටෙන්නේ බර අණුව. ඒ වල බර අණුව. ඒක තමයි දාන්නේ. මේ පාත් එකක් දානවා. දැන් මේ අර හුලං කරලා ඔක්කොම කරලා මේ බර පොළ ඇවිල්ලානේ දැන්. ඒ ආවත් පස්සේ මේ පිටිකට දානවා. මේක කෝටි 7යි මේ මැෂින් එක. 3 ස්ටේජ් මේක මේකේ 5 ස්ටේජ් එකක් තියෙනවා. මේක 5 ස්ටේජ් තියෙනවා. දැන් මේක තියෙන අනිකෝ 19 කැමරා. කැමරා වලින් අපි හදලා තියෙන කැමරා එක මේකට එනවා. දැන් පොඩි කඩේවා. ඒවා ඒ නැගිටින මෙතෙන්ට එනවා. ඊට පස්සේ කාලෙක තව මෙතෙන්ට එනවා. හොඳ මේකට එනවා. මේ ෆයිල් වලට මේක ආපහු ෆයිල් දානවා. අපිට ඕන වෙන channel එකට මේ ආපහු ෆයිල් දැම්මා. මේ next site එක ආවා. ඒකට මේක කියන එතනින් ආවට පස්සේ ෆයිනල් එක කරාට පස්සේ මේ වගේ ෆයිනල් එකට ඇවිල්ලා මේ තියෙන ෆයිනල් එකට ආපු තියෙනවා. දැන් මේ අරගේ ෆයිනලුත් දාලා. මේ OPA මේ ඇවිල්ලා OPA මේ ඇවිල්ලා කිලි රටට හරියන OPA එක. දැන් මෙතන මේක කුඩු තවුඩු වෙන්නේ නැහැ. මේ කුඩු කරන්නේ. කුඩු විතරක් යවන්නේ හැමදේට එක එක රටවල් වලට. දැන් මේ තියෙන්නේ BOP 1 එකක්. මේ සෞදි අරාබියාවට පාවිච්චි කරන පොත BOP channel එක. දැන් හාමුදුරුවෝ මේ මොකද හොඳ තේ එකක් කියලා. දැන් මේක ගත්තොත් මේක 1500යි. මේක සෞදි අරාබියට හොඳ එකක්. මේක ගත්තොත් එහෙම මේක ඇවිල්ලා හෙට තුර්කියට හරියන තේ එක. මේක ඇවිල්ලා පෙකෝ. මේ මගේ පැට්ටිය පිට මාත්‍යා. ලක්ෂණ මාත්‍යා. මෙයා සත්තුපුරේ. මම වස්තු නේ. මේ ඇවිල්ලා පෙකෝ. මේ ඇවිල්ලා ටර්කි මාකට් එකට ගන්න. බාලදී කුඩු දැල්වලින් හැදිරට පස්සේ දැන් මේක මේ ෆයිනල් ඇවිල්ලා ඉවරයි. මේක ඇවිල්ලා BM කියලා පැක් කරනවා. මේක සාමාන්‍යයෙන් යුගොස්ලාවියාව ඒක නැත්නම් දුප්පත් රටවල් වලට අඩුවට යන්නේ මේවා. මේක පොඩ්ඩක් දාලා ගණන් අඩු. ඊට පස්සේ ෆයිනල් එකේදී මෙතන අපි පැකින් වලට ගන්නවා මේක කියන අපි මේ තියෙන්නේ බෑග් එකේ විස්තර තියෙනවා. ඊට පස්සේ ඩේට් එක තියෙනවා, ඉන්වොයිස් එක තියෙනවා. බෑග් ගන්න 20ක් ගන්න ගේ 7 එක බෑග් 20 ගන්න බෑග් 10 20 40 තමයි යවන්න පුළුවන්. ඒක තමයි මේ ෆයිනල් ස්ටේජ් එක තමයි මේ තියෙන්නේ. ගතර දාඳුරෝ. පිළිතුර ඇදලි පරිමේ. පැකින් එකේ ළමයි දෙන්න පිළිතුර පදිනවා. අයිය ආපහු එන්නේ ඇවින්නේ ඒකයි. බට්ටි පිළිතුර පදින්නේ. මේ ඔක්ෂන් එකට යවන්න රෙඩි. දැන් මේ කරනකොට මේකත් එක්ක මේකත් මේ වගේ 10-15 අරන් තමයි ඉස්සෙල්ලේ බයින් කරන්නේ. මේ මොකක්ද? මේ ඇවිල්ලා දැන් මේ රාජ්‍ය මාර්ගයේ
ලෝකලගේ කපඩාවට යන්නේ. කෝප් ජෝන්කින් පිටිපි අපි කරන්නේ ජෝන්කින් කෝප් එකේ. බැරි ආයේ. මේකත් සම්පූර්ණම වෙන්නේ අර අපි අර කුල්ලෙන් පොළනවා වගේ දැල් වල දාලා පාටිකල් වෙනස් කරගන්න එක. කොටස් කරන එක. මේකේ දැන් පටන් ගත්තාට පස්සේ මේ දැලෙන් පටන් ගන්නවා මේකෙන් යනවා පොඩි එක. ඊට පස්සේ මේකේ තියෙන දැල් වල සයිස් එකට කැඩෙන එක. මේ ඔක්කොම දැල් වල සයිස් එකට කැඩෙනවා මෙහෙම. දැන් මේ පාටිකල් වෙනස් කරනවා. ඒක ග්‍රේඩ් කරනවා. මේ ඇයිලා භාගිත මැෂින් එකේ භාගිත ආපු OP. දැන් මේක තව ටිකක් හැලියාම ඉස්සෙල්ලා මේ නැට් අයින් කරනවා. එක මැෂින් වලදී නැට් අයින් කරනවා. ඊට පස්සේ මේකේ OP එක තව පොඩ්ඩක් හොඳ නම් තව ටිකක් කඩා ගන්නවා. තව දැනකට දාන්න. දැන් මේ කරලා තියෙන්නේ නෝමල් විදිහට භාගිත කර කර ගෙන යනවා. දැන් මේ හැමදැනම කරන්නේ එක එක ඒවා ස්ටෑන්ඩඩ් එක හදන එක. මේ එක එක දැන වලින් ආව එක එක සයිස් ඒකට දැම්මම දැන් සයිස් 4ක 5කට කැඩි කැඩි වෙනස් වෙලා එනවා. මේකේ කරන්නේ මේක දාපුවට පස්සේ ලොකුම කොළ ටික මේක දැල්ලා අපිට මාරු කරන්න පුළුවන්. අපිට හදන